පුතේ හැමෝටම ආයුබෝවන්. මාව ක්ලියර් ඇහෙනව නේද ඔයාලා හැමෝටම? මාව පැහැදිලිව ඇහෙනව නේද පුතාලට? මෙසේජ් එකක් දාගෙන යමු. කොහොමද වෙසක් එක සැමරුවද? සිල් ගත්තද? සිල් ගත්තේ නැහැ. දන්සල් නම් කෑව නේද? එහෙම පිරිස තමයි බහුතරේ ඇත්තේ. සිල් ගන්න නම් ගියේ නැහැ. හැබැයි පන්සල් ගියා. ඔව්ලු. ඔව් කියලාත් එවනවා. දන්සල් ටිකට නම් වැඩේ දුන්නා නේද? ඇවිදලා. ගෙදර හිටිය අයත් ඉන්නවද වෙසක් එකට? ගෙදරට වෙලා හිටිය අය? එහෙමත් ඇති නේද? කමක් නැහැ. අන්න හරියව. මන් දන්නවා. ඔයාලා කොහෙද සිල් ගන්න? ඔයාලට ඉස්කෝලෙන් ප්‍රෝග්‍රෑම් තියෙනවනේ සිල් ගන්න ප්‍රෝග්‍රෑම් නේද? ඒව ඇරේන්ජ් කරලා තියෙනවනේ. එතකොට සිල් අරගෙන වෙසක් දවසට නිවාඩු දවසට ගෙදර ඇත් එක්ක දන්සල් කන්න යන තමයි තියෙන්නේ. හරි. ඔන්න දැන් ඒවෙන් ඔක්කොම නිදහස් වෙලා අපි එමු පාඩමට. පාඩම නෙමෙයි පුතේ අද තියෙන්නේ 10 වසර දෙවනි පේපර් එක. දැන් පුතාලගේ අද දවස් අද ගත්තාම අද බදාදානේ පුතේ. බදාදා 8 ඉඳලා 10 වෙනකන් තියෙන්නේ 10 වසර දරුවන්ගේ පේපර් ක්ලාස් එක. අද පුතාලා හැමෝටම සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා පුතේ ලබන සතියේ ඉඳලා. දැන් අපි මේ මාසෙ මැයි පළවෙනිදා ඉඳලා අද දවසේ කියන්නේ මැයි 14 වෙනකම් පුතාලට කාලය දුන්නා පන්ති සඳහා ලියාපදිංචි වෙන්න. එහෙම නේද? ලියාපදිංචි වෙන්න පුතේ ඔයාලට කාල සීමාව දුන්න දවස් 14ක 15ක කාල සීමාව අද ඉඳලා පුතේ ඉදිරියට පැවැත්වෙන පන්ති සඳහා පුතාලට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ 10 වසර 11 වසර ඕනම දරුවෙක්ට paid group එක හරහා පුතාලා පන්තියට අදාළ පන්ති ගාස්තු ගෙවලා ලියාපදිංචි වුණ දරුවන්ට තමයි පුතේ අද ඉඳලා ටියුට්ස් ටික නිබන්ධන ඒ වගේම Zoom link recording ටික ලබා ගන්න හැකියාව තියෙනවා. දැන් සති දෙකක් පුතාලා මාත් එක්ක නොමිලේ කරපු සම්මන්ත්‍රණ මාලාව සඳහා සම්බන්ධ වුණා. හරි පුතේ. අද තියෙන්නේ අපිට දෙවැනි පේපර් එක. අපි ගිය සතිය තුල පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පුතේ සාකච්ඡා කරා. සාකච්ඡා කරලා අවසන් කරා. ඒකේ පිළිතුරු ටික සාකච්ඡා කරා. මට කියන්න පුතේ ඔයාලට පාසලේ ලකුණු දුන්නද? වාර විභාගවල ලකුණු දුන්නද? සමහර දරුවෝ නම් දැන් තමයි වාර විභාගවලට ලෑස්ති වෙන්නේ. වාර විභාගේ කලින් ලිව්ව අය මැයි මාසෙට කලින් අප්‍රේල් අවසානයේ ලිව්ව දරුවන්ට ලකුණු හම්බුණාද? එවන්න බලන්න chat එකට ලකුණු හම්බුණා නම් හම්බුණ දරුවෝ කොහොමද ලකුණු? ලකුණු හම්බුණ දරුවන්ගේ ලකුණු කොහොමද? තාම නැහැනේ. සමහර දරුවන්ට තාම එක්සෑම් තිබිලත් නැහැ, ලකුණු දීලත් නැහැ. හරි කමක් නැහැ. කොහොම හරි කමක් නැහැ. දැන් මේ ටිකේ විභාග තියෙනවනේ. ඒත් සමහර දරුවන්ට නම් විභාග ඇත්තෙත් නැහැ නේද? පළවෙනි වාරෙට විභාග නැහැ. කමක් නැහැ පුතේ. අද අපි කරනවා ඔන්න දෙවෙනි පේපර් එක. මම පුතාලට කලින් පේපර් එක දීලා තිබුණේ. දෙවෙනි පේපර් එක print out අරගෙන තියාගන්න කියලා. පුතාලට මාව කැඩි කැඩි ඇහුනොත් පුතේ කියන්න මෙහෙට හොඳටම වහිනවා. ඒ නිසා සිග්නල් ප්‍රශ්නයක් ඉඳලා කැඩි කැඩි ඇහෙන්න පුළුවන්. එහෙම වුණොත් පුතේ මට ඔයාලා කියන්න. හරි. පුතේ අපි යමු දෙවෙනි පේපර් එකට. දෙවෙනි පේපර් එක තියෙන 10 වසරේ පළවෙනි වාරයට අදාළව හදපු ප්‍රශ්න පත්‍රය. අපි පුතේ අද දවස තුල ඒ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරමු. දැන් මම පුතාලට ගිය සතියේ තුල රචනා ප්‍රශ්න ලියුවේ නැහනේ. තාම 10 වසරේ හින්දා. තාම ඔයාලා 10 ආව විතරයි. තාම එක වාරයයි ගියේ. පුතාලට ඕල වෙල් වෙන්න තව වාර 5ක් තියෙනවා. ඒ නිසා පුතේ පුතාලට මම ප්‍රශ්න පත්‍ර ලියුවේ නැහැ. නියමයි. ලකුණු 91 ගත්ත දරුවෙක් ඉන්නවා ක්ලාස් එකේ මරු. පුතේ කොහොම මොනවා දාලා තියෙන්නේ ගිය පාර ලකුණුත් කීයද කියලා. ගිය පාර ලකුණුත් කීයද කියලා මට චුට්ටක් දාලා තියන්න. හරි. පුතේ එතකොට 10 වසර දරුවන්ට තව වාර 5ක් තියෙනවා. පැහැදිලිද? මෙතන 11 වසර දරුවොත් ඇති ප්‍රශ්නයක් නැහැ. 10 වසරේ දරුවන්ට තව වාර 5ක් තියෙනවා. අපි හිමීට රචනා ප්‍රශ්න ටික හදාගමු. ටික ටික MCQ වලට පුරුදු වෙමු පුතේ. මොකද පුතාලට MCQ ප්‍රශ්න කීයක් තියෙනවද? ප්‍රශ්න 40ක් තියෙනවා. මම හැමදාම කියනවා ඒකකට යන්න ඕන නම් අවමය ලකුණු 30ක්වත් ගන්න ඕනේ. මේ කියන 40න් පුතේ 30 පන්නලා ලකුණු ගන්න ඕනේ. ඒ වගේම තමයි A+ එකකට අපි try කරනවා නම් ලකුණු 35න් එහා අපිට ගන්න අවශ්‍ය වෙනවා.
මේ කියන ලකුණු 40න් ඒ සම්බන්ධව තමයි පුතේ අපි වැඩ කරන්න ඕනේ ටාගට් එක තියාගෙන. දැන් MCQ කරන එකෙන් හිතන්න පළවෙනිම දවසේ පුතාගේ ලකුණු 20යි තියෙන්නේ. හරි ගැටලුවක් නැහැ. ඒ පළවෙනි පේපර් එකනේ අද ඕන්න යන දෙවෙනි පේපර් එක. එතකොට පුතේ ඔයා උත්සාහ කරන්න ඕනේ මොකද්ද? මෙන්න මේ කියන ලකුණු 20 අඩුම ගානේ අද දවස තුල ලකුණු 25ක්වත් කරගන්න. ඒ වගේම පළවෙනි දවසේම ලකුණු 30 ගත දරුවෝ ඉන්නවා නම් උත්සාහ කරන්න ඒ ලකුණු මට්ටමම තියාගන්න හෝ ඊට වැඩි ලකුණකට යන්න. ලකුණු අඩු කරගන්න එපා. මොකද පුතේ අපි සාකච්ඡා කරන්නේ ඔයාලා මේ වෙනකන් ඉගෙනගෙන තියෙන පාඩම් වලට අදාළව තමයි ප්‍රශ්න සාකච්ඡා කරන්නේ. ඒ නිසා උපරිම try කරන්න ලකුණු 30 35 අතර ගන්න 30ට වැඩියෙන් 35ටත් වැඩියෙන් නේද 40 වෙනකම් අපිට ගන්න පුළුවන් නේ 40න් 40ම MCQ හරියන දරුවොත් ඉන්නවා. තාම පුතාලගේ තියෙන්නේ පුතාලට දැන් යන්න තියරි ක්ලාස් එකේ 4 වෙනි පාඩම මේ වෙනකන් තියෙන ප්‍රශ්න තමයි මේකෙන් ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ. එහෙනම් පුතේ අපි පටන් ගමු. අපි ඉස්සෙල්ලම ප්‍රශ්න 5ක් කරනවා. ඒ ටික සාකච්ඡා කරනවා. එතනින් පස්සේ ආපහු අනිත් ප්‍රශ්න ටිකට එනවා. ඒ විදිහට තමයි කරගෙන යන්නේ කම්මැලිකමක් නැතිව. අවසානයේදී බලමු පුතාලගේ ලකුණු මට්ටම කොහොමද කියලා. හරි පුතේ. එහෙනම් අපි වැඩේ පටන් ගමු. හරි. ඉස්සෙල්ලම් පුතාලා පළවෙනි ප්‍රශ්නේ ඉඳලා පස්වෙනි ප්‍රශ්නේ වෙනකල් කරන්න. පළවෙනි ප්‍රශ්නේ ඉඳලා පුතේ පස්වෙනි ප්‍රශ්නේ වෙනකල් කරන්න. අංක 1 අංක 5. වෙලාව දෙනවා. වෙලාව තියෙනවා පුතේ. කරගෙන යමු අපි. පුතේ ඔයාලා ඉස්සෙල්ලම කරන්න ඕනේ මුල් ප්‍රශ්න 5. මුල් ප්‍රශ්න 5 කරන්න. ටයිම් එක තියෙනවා. ඊට පස්සේ අපි සාකච්ඡා කරමු. ඉස්සෙල්ලම මුල් ප්‍රශ්න 5 කරන්න පුතේ. ටාගට් එක මතක තියාගන්න මම දුන්න ලකුණු 30 35 අතර 30ට වැඩියෙන් ලකුණු ගන්න ටාගට් කරන්න. 30ට වැඩියෙන් ලකුණු ගන්න ටාගට් කරන්න. උදේ මෙහෙට ගොරවනවත් එක්ක මම කියන්නම් හයියෙන්ම ගෙරවීම තිබ්බොත් ක්ලාස් එක ඉස්සරහට කන්ටිනියු කරන්න අමාරුයි මම කියන්නම් ප්‍රශ්නයක් නෑ වහිනවා ඔයාලගේ පැති වලටත් වහිනවද දන්නේ නැහැ මේ පැත්තට පොඩ්ඩක් වහිනවා සහ ගොරවනවා මම කියන්නම් අමාරු තත්ත්වයක් ආවොත් අපි කොහොම හරි MCQ ටික හරි ඉවර කරගමුකෝ හරිද පුතේ මුල් ප්‍රශ්න 5 ඉවරයිද කරන දරුවෝ ඉන්නවනම් රේස් සෑන් කරන්න very good. දැන් ලකුණු 80 ගත දරුවෝ ඉන්නවා ගිය පාර ලකුණු 60 ගාණක්. very good. මරු. ගොඩක් දරුවන්ගේ මේ පාර ලකුණු හොඳයි. හැමෝටම 80 පැන්න ලකුණු තියෙනවා 80 ගණන් 90 ගණන්. ගොඩක් හොඳයි. හරි. පුතේ අපි සාකච්ඡා කරමු නේ. බලන්න පළවෙනි ප්‍රශ්නය මේ පේපර්ස් පුතේ එකතු කරගන්න. දැන් ඔයාලට හැමදාම බදාදා රාත්‍රී 8ට පුතාලගේ පේපර් ක්ලාස් එක තියෙනවා. ඒ වගේම අඟහරුවාදා රාත්‍රී 8ට පුතාලගේ තියරි ක්ලාස් එක තියෙනවා. 10 වසරේ දරුවන්ට.
11 වසරේ දරුවන්ට සෙනසුරාදා තියරි ක්ලාස් එක, ඉරිදා පේපර් ක්ලාස් එක. පැහැදිලි දේ විදියට තමයි පුතේ ක්ලාස් ටික කන්ටිනියු වෙන්නේ මේ පේපර්ස් එකතු කරගන්න. එතකොට පුතාලා 11 වසරේ අවසානයේදී එනකොට පුතාලට පේපර්ස් ටික බැලුවත් ඇති. ආයි තියරි නෝට් පාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරියට පේපර්ස් වලින් කරන දේවල් ටික ඔළුවට දාගන්නව නම් හරි. බලන්න පළවෙනි ප්‍රශ්නය. සකපෝරුව නමින් හැඳින්වෙන සරල යන්ත්‍රය භාවිතා කර ඇත්තේ කිනම් අමුද්‍රව්‍ය යොදාගෙන භාණ්ඩ නිපදවීමටද? chat එකට එවන්න answers. හරි. දැන්ටමත් එවලා තියෙන්නේ. very good. පුතාලා සිලෙක්ට් කරගන්න පිළිතුර chat එකට දාන්න අංක විතරයි දාන්න ඕනේ. පිළිතුර පුතේ අංක 2 මැටි. මැටි භාණ්ඩ නිෂ්පාදනයේට තමයි පුතේ සකපෝරුව භාවිතා කරන්නේ. ඒ වගේම මැටි කර්මාන්තය ආරම්භ වෙන්නේ පූර්ව ඓතිහාසික යුගයේදී. යකඩ කර්මාන්තය නැත්නම් යකඩ නිෂ්පාදන ආරම්භ වෙන්නේ පූර්ව ඓතිහාසික යුගයේදී. බලන්න පුතේ දෙවැනි ප්‍රශ්නය. මුල් ඓතිහාසික යුගයේ පැරණි ගම්වල දැකිය හැකි ලක්ෂණයක් නොවන්නේ. මෙතන අහන්නේ නොවන්නේ මොකක්ද කියලා. පළවෙනි එක තියෙනවා වැසි ජලයෙන් පෝෂණය වන කුඩා වැව් කේන්ද්‍ර කොටගෙන ඇත. පිළිතුර නිවැරදි. දෙවෙනි එක තියෙනවා ගංගා පිටාර නිම්නවල ගම් බිහි වී ඇත. ඒක චුට්ටක් අපි තියමු. තුන්වෙනි එක තියෙනවා සුමන වාපී විහාර වාපී ලෙස හැඳින්වූ ගම් පැවතී ඇත. ඒකත් හරි. එකිනෙකට ස්වාධීන වූ ගම් බිහි වී ඇත. පුතේ ඒකත් නිවැරදි. බලන්න ගංගා පිටාර නිම්නවල ගම් බිහි වී ඇත. අපි ඉගෙන ගන්නවා පුතේ මුල් ඓතිහාසික යුගයේදී ගංගා නිම්න වලින් පිටත ප්‍රදේශවල තමයි ගම් බිහි වෙලා තියෙන්නේ. පිටත ප්‍රදේශවල ගංගා නිම්නවල ගම් බිහි වුණා කියලා අපි ඉගෙන ගන්නේ නැහැ. ඇයි ඒ ගංගා නිම්න වලින් පිටත ප්‍රදේශවල ගම් බිහි වෙලා තියෙන්නේ? ගම් වතුර පාලනය කරන්න උපක්‍රමයක් නැති හින්දා. වර්තමානයේදී පවා නැහැනේ පුතේ ගංගාවක් පිටාර ගලනවා නම් ඒක බැම්මක් ගහලා අපිට නවත්තන්න බැහැනේ. ඒ දේවල් වලින් ආරක්ෂා වෙන්න තමයි පුතේ ගංගා නිම්න වලින් පිටත ප්‍රදේශවල මේ කියන විදිහට ගම්මාන බිහි කරගෙන තියෙන්නේ. නැත්නම් ජනාවාස නිර්මාණය කරගෙන තියෙන්නේ. පිළිතුර අංක 2. බලන්න තුන්වෙනි ප්‍රශ්නය. ඓතිහාසික යුගයේ මහවැව් තැනීමේ අරමුණක් නොවන්නේ මින් කුමක්ද? අහන්නේ ඓතිහාසික යුගයේ වර්තමාන නෙවෙයි. එතකොට පුතේ පිළිතුර වෙන්නේ මොකද්ද? පළවෙනි එක තියෙනවා කෘෂිකාර්මික කටයුතු සඳහා. නිවැරදි. මොකද යාළගේ ප්‍රධාන ජීවනෝපාය වෙන්නේ කෘෂිකර්මාන්තය. නිවැරදි. ඊට පස්සේ දෙවෙනි එක ජල විදුලිය නිෂ්පාදනය සඳහා. තුන්වෙනි එක නාගරික ජනාවාස සඳහා. ඒකත් හරි. හැමදාම මිනිස්සු ගම්වල ජීවත් වුණේ නැහැ. ටික ටික නාගරීකරණය වෙන්න පටන් ගත්තා. හතරවෙනි එක තියෙනවා ගම් වතුර පාලනය සඳහා. ඒකත් නිවැරදි. පුතේ පිළිතුර අංක 2. ජල විදුලිය නිෂ්පාදනය අතීතයේ තුළදී දැන් වගේ ජලය උපයෝගී කරගෙන විදුලිය නිෂ්පාදනය කරලා තියෙනවද? විදුලිය කියන දේ තිබ්බේ නැහැ පුතේ. එතකොට මෙතනදී ඓතිහාසික යුගය ගැනනේ අහන්නේ. වර්තමානයේ හොරන් හරි වෙන්න පුළුවන්. නමුත් අහන්නේ පුතේ ඓතිහාසික යුගයේ. පිළිතුර අංක 2 ජල විදුලි නිෂ්පාදනය සඳහා. බලන්න හතරවෙනි ප්‍රශ්නය. මුල් ඓතිහාසික යුගයේ ජනාවාස පිළිබඳව තොරතුරු ලබා දෙන ප්‍රධානතම සාධකය. ජනාවාස ගැන අපිට තොරතුරු ගන්න පුළුවන් ප්‍රධානතම සාධකය වෙන්නේ මොකද්ද? පළවෙනි එක තියෙනවා සෙල්ලිපි. සෙල්ලිපි වලින් අපිට ගොඩක්ම තොරතුරු ගන්න පුළුවන්ද? බලන්න මෙතන අහන්නේ ප්‍රධානතම සෙල්ලිපි වලිනුත් තොරතුරු ගන්න පුළුවන්. නමුත් අහන්නේ ප්‍රධානතම සාධකය ගැන. දෙවෙනි එක මහවැව්. තුන්වෙනි එක තියෙනවා සුසාන භූමි. හතරවෙනි එක තියෙනවා ගම්වැව්. පුතේ පිළිතුර අංක 4 ගම්වැව්. ගම්වැව් මගින් අපිට මුල් ඓතිහාසික යුගයේ ජනාවාස නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියලා පැහැදිලි තොරතුරු ලබා ගන්න පුළුවන්. මොකද ගමක් මූලික වෙන්නේ නැත්නම් වැවක් මූලික කරගෙන තමයි ගම්මානයක් බිහි වෙලා තියෙන්නේ. පිළිතුර පුතේ අංක 4. බලන්න පස්වෙනි ප්‍රශ්නය. ප්‍රශ්න අංක 5. මුල් ඓතිහාසික යුගයේ ජනාවාස අතර දීවරයින් විසූ ගම්මාන සෙල්ලිපිවල හඳුන්වා ඇත්තේ කෙසේද? අහන්නේ පුතේ දීවරයින් විසූ ගම්මාන. මොනවා කියලාද හඳුන්වලා තියෙන්නේ? දීවරයින් විසූ ගම්මාන. පුතේ පිළිතුර අංක 3 කේවට්ටගාම. පිළිතුර අංක 3 කේවට්ටගාම. හරි. දැන් කියන්න ලකුණු 5න් කීයද කියලා. දැන් දාගන්න 5 ඉලක්කම ඉස්සරහින් පුතාගේ ලකුණු 5න් කීයද කියලා.
මම හිතනවා හැම දරුවෙක්ගෙම 5න් 5 ඇති කියලා. ලකුණු කීයද? very good. 5න් 5යි. දැන් ඊට වැඩිය ලකුණු අඩු වුණා කියලා ඔයාලා දුක් වෙන්න ඕනේ නැහැ. මොකද ඔයාලා ක්ලාස් එකට ඇවිල්ලා ඉන්නේ මොකක් කරන්නද? මේ කියන ලකුණු ප්‍රමාණය හදාගන්න. ඒ නිසා කිසිම අවුලක් ගන්න ඕනේ නැහැ. හරි. පුතේ තුන්වෙනි එකට පිළිතුරු අංක 2. තුන්වෙනි එකට පිළිතුරු අංක 2. හරි. දැන් ඔයාලා 6 වෙනි ප්‍රශ්නේ ඉඳලා 10 වෙනි ප්‍රශ්නේ වෙනකල් කරන්න. 6 10. ස්ක්‍රීන් එකේ පෙනුනේ නැති වුණාට කමක් නෑ පුතේ. හැමෝටම පේපර්ස් දීලා තියෙන්නේ. 6 වෙනි ප්‍රශ්නේ ඉඳලා 10 වෙනි ප්‍රශ්නේ වෙනකල් කරන්න. මම ටයිම් එක දෙනවා පුතාලට. එහෙම ටයිම් එක දීදී පුතේ කරන්නේ. එතකොට ඔයාලා ඉන්න මට්ටම ඔයාලටම හඳුනා ගන්න පුළුවන්. නිකම්ම මම පිළිතුරු ටික කියාගෙන යන්නේ නැහැනේ. පුතාලට කරන්න ටයිම් එක දීලා තමයි මම පිළිතුරු ටික කියන්නේ. එතකොට ඔයාලට අමාරු ප්‍රශ්න මොනවද කියලා ඔයාලටම හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා තමයි එහෙම කරන්නේ. හරි. 6 වෙනි ප්‍රශ්නේ ඉඳලා 10 වෙනි ප්‍රශ්නේ වෙනකල් කරන්න. තව කරන දරුවෝ ඉන්න නිසා මම ටයිම් එක දෙනවා පුතේ. හරිද? හැමෝම ඉවරයිද? හරි අපි සාකච්ඡා කරමු. බලන්න 6 වෙනි ප්‍රශ්නය. මුල් ඓතිහාසික යුගයේ ගමක ගෘහපතීන් කිහිප දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායම් වෙනුවෙන් කටයුතු කළ පුද්ගලයා හැඳින්වූයේ කුමන නමකින්ද? මොන නමින්ද පුතේ හැඳින්වුවේ? එවන්න බලන්න පිළිතුරු. මුල් ඓතිහාසික යුගයේ ගමක ගෘහපතීන් කිහිප දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායම් වෙනුවෙන්. ඒ කියන්නේ ගමික හැදිලා තියෙන ගෘහපතීන් කිහිප දෙනෙක් අතරින් ඒ වගේ හැදුන අය මොන නමින්ද හඳුන්වලා තියෙන්නේ? මොකද්ද පිළිතුර වෙන්න ඕනේ? ගමක ගෘහපතීන් කිහිප දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායම් වෙනුවෙන් කටයුතු කළ පුද්ගලයා පුතේ පිළිතුර අංක 1 ගමික. ගමික පුතේ හැදිලා තියෙන්නේ ගෘහපතීන් කිහිප දෙනෙක් අතරින්. තේරි පත්තර අමතකයි නේද? ඉස්සෙල්ලම කවුද ඉන්නේ? ඉස්සෙල්ලම ඉන්නවා ගෘහපති නේද? ඒ කියන්නේ පවුලේ ප්‍රධානියා. ඊට පස්සේ ඉන්නවා ගමික, ගමේ ප්‍රධානියා. යම් කිසි ප්‍රදේශ කිහිපයක් එකතු වෙලා කාවදයි නිර්මාණය වෙන්නේ පරුමක. ඊට පස්සේ පරුමකගේ ප්‍රධානියා රජතුමා මපුරු මුකා කියලා හඳුන්වනවා. මපුරු මුකා. පිළිතුර පුතේ අංක 1 ගමික. 7 වෙනි ප්‍රශ්නය.
ගංගාවක පිටාර නිම්න වලින් පිටත ප්‍රදේශවල ජනාවාස පිහිටුවා ගැනීමේදී මුල් ඓතිහාසික යුගයේ ජනතාව ප්‍රධාන ජීවනෝපාය ලෙස තෝරාගත්තේ කුමක්ද? මොනවද? ඒ කියන්නේ මේක තමයි මුල් මේ කියන්නේ මඩ ගොවිතැනට ප්‍රථම පුතේ කරලා තියෙන ඉස්සෙල්ලම ගොවිතැන් ක්‍රමය මේ නමින් හඳුන්වන්නේ. දැන් අපි හිතනවා ඉස්සෙල්ලම ලංකාවේ මිනිස්සුන්ට තිබ්බේ මොකද්ද? මඩ ගොවිතැන කියලා, කුඹුරු ගොවිතැන කියලා නැහැ පුතේ. ඉස්සෙල්ලම ලංකාවේ ජනතාව මුලින්ම කරලා තියෙන මොන ගොවිතැනද? හේන් ගොවිතැන. පිළිතුර අංක 3. ගංගා නිම්න වලින් පිටත ප්‍රදේශවල මම කිව්වා ගම් වතුරෙන් ආරක්ෂා වෙන්න ගංගා නිම්න වලින් පිටත ප්‍රදේශවල තමයි පුතේ මිනිස්සු ජනාවාස පිහිටුවා ගන්නෙ. ඒ පිහිටුවාගත්ත ජනාවාසවල ඒගොල්ලෝ වගා කරලා තියෙන්නේ මොනවද? හේන් ගොවිතැන. පිළිතුර අංක 3. බලන්න පුතේ 8 වෙනි ප්‍රශ්නය. වියලි කලාපයේ ලෙස හඳුන්වන්නේ මොකද්ද පිළිතුර? වියලි කලාපය ලෙස හඳුන්වන්නේ වර්ෂාපතනය මිලිමීටර් 1000 මිලිමීටර් 1250 අතර වර්ෂාපතනය ලැබෙන කලාපය මිලිමීටර් 1000 මිලිමීටර් 1250. පිළිතුර අංක 1. 9 වෙනි ප්‍රශ්නේ හැමෝම දාන්න පිළිතුර මොකද්ද කියලා. මෙරට පාලනය කළ ප්‍රථම රජු ලෙස මූලාශ්‍රවල සඳහන් වන්නේ මොන රජතුමාද? මෙරට පාලනය කළ ප්‍රථම රජතුමා ලෙස මූලාශ්‍රවල සඳහන් වන්නේ මොකෝ දැන් කවුරුත් එවන්නේ නැත්තේ? පුතේ මාව කැඩි කැඩිද ඔයාලට ඇහෙන්නේ? දැන් ඇහෙනවද ක්ලියර්? පුතේ දැන් මාව ඇහෙනවද? මැසේජ් එකක් දාන්න. හරි. මට කියන්න දැන් 9 වෙනි ප්‍රශ්නයට පිළිතුර මොකද්ද? 9 වෙනි ප්‍රශ්නයට පිළිතුර මොකද්ද? මෙරට පාලනය කළ ප්‍රථම රජු ලෙස මූලාශ්‍රවල සඳහන් වන්නේ මොකද දැන් කට්ටිය නැවතිලා ඉන්නේ? මොකද්ද පිළිතුර? අංක 1 පණ්ඩුකාභය රජතුමා. අංක 1 පණ්ඩුකාභය රජතුමා. හරි. පටලව ගන්න එපා පුතේ. පිළිතුරු වැරදි නම් ඒවා නිවැරදි කරගන්න. හයිලයිට් එකක් අරගෙන හරි කමක් නැහැ. හයිලයිට් කරගන්න. නිකම්ම වැරද්ද දාගෙන ඉන්නේ නැතිව නිවැරදි පිළිතුර හයිලයිට් කරගන්න. එක්ක රතු පාටින් අන්ඩර්ලයින් කරගන්න. 10 වෙනි ප්‍රශ්නය. මම මේක තියරි ක්ලාස් එකේදී ඔයාලට ඇඳලා මතක තියාගන්න විදිහක් 10 වසර දරුවන්ට කියලා දුන්නා. මතකයිද? මතක දරුවෝ රේස් සෑන් කරන්න බලන්න. තියරි ක්ලාස් එකේදී මේ 10 වෙනි ප්‍රශ්නයට අදාළව රූප සටහනක් මගින් මම විස්තර කරලා දුන්නා ඔයාලට. very good. මතක දරුවෝ ඉන්නවා. මතකයිද අනිත් අයට? දැන් අනිත් අය තියරි ක්ලාස් එකට සම්බන්ධ නොවුන දරුවෝ දන්නේ ඉන්නේ නේද? හරි. කමක් නැහැ. බලන්න පුතේ ජන සම්මතයෙන් පාලන බලය පුතේ 7 වෙනි ප්‍රශ්නයට පිළිතුර අංක 3. 7 වෙනි ප්‍රශ්නයට පිළිතුර අංක 3. 10 වෙනි ප්‍රශ්නේ ජන සම්මතයෙන් පාලන බලය හිමි කර ගන්නා රජකු හෝ රැජිනක් විසින් පාලනය කරන භූමි ප්‍රදේශයත් එම පාලනයට සහභාගී වන විවිධාකාර නිලධාරී පිරිසත් ජනතාවත් හඳුන්වන්නේ. කියන්නේ මේ ඔක්කොම කට්ටිය පොදුවේ ගත්තාම මොන නමින්ද හඳුන්වන්නේ කියලා තමයි පුතේ අහන්නේ. දැන් හිතන්න වර්තමානයේ ගත්තාම ජන සම්මතයෙන් පාලන බලය හිමි කර ගන්නා කවුද ඉන්නේ? ජනාධිපතිතුමා ඉන්නවා. ඊට පස්සේ එයා පාලනය කරන මේ කියන භූමි ප්‍රදේශය කියන්නේ ලංකාව. ඊට පස්සේ එම පාලනයට සහභාගී වෙන විවිධාකාර නිලධාරී මැති ඇමතිවරු ඉන්නවා. ඊට පස්සේ ආරක්ෂක අංශ ඉන්නවා. ඒ වගේ ගොඩක් අංශ ඉන්නවා. ඒ වගේම අපි වගේ නිකන් ජනතාව නේද? ඒ පාලනයට සම්බන්ධ වෙන පාලනය කරන ලබන ජනතාව අතින් නැත්නම් සේවකයන් නැත්නම් අත රාජ්‍ය නිලධාරීන් අතින් පාලනය වෙන ජනතාව. අපි මේ ඔක්කොම අයිති වෙන්නේ මොකේද? ගත්තොත් එහෙම රාජ්‍යයට නේද? නැත්නම් රාජ්‍යයට. පුතේ පිළිතුර අංක 4 රාජ්‍ය. ටෙස්ට් කරන්න බලන්න 10 වෙනි ප්‍රශ්නේ හරි දරුවෝ. මම අහන්නේ ප්‍රශ්න 10යිම හරි දරුවෝ නෙමෙයි. 10 වෙනි ප්‍රශ්නේ නිවැරදිව ලකුණු කරලා තියෙන දරුවෝ. රාජ්‍ය කියන එක පිළිතුර විදියට අරගෙන තියෙන දරුවෝ. ඒක කියන්නේ බහුතරයකගේ වැරදිලා තියෙනවනේ. ලේසි ප්‍රශ්නයක් පුතේ. ලේසි ප්‍රශ්නයක්. ඉතාමත්ම ලේසි. මතක තියාගන්න.
හරි දැන් මතක තියාගන්න. මම දැන් කියලා දුන්න විදිහෙන් මතක තියාගන්න. වර්තමානයත් එක්ක සංසන්දනය කළා මතක තියාගන්න. ලෝභ හැන් කරන්න. දැන් කියන්න බලන්න 6 වෙනි ප්‍රශ්නේ ඉඳලා 10 වෙනි ප්‍රශ්නේ වෙනකල්. ප්‍රශ්න කීයද? 5යි. හරි දරුවෝ රේස්සන් කරන්න ප්‍රශ්න 5ම. නැත්තම් ලකුණු දාගෙන යන chat එකට. chat එකට ලකුණු දාගෙන යන පුතාලගේ ලකුණු කීයද කියලා 5න්. 5න් 5යිද? 5න් 4යිද? කොහොමද ලකුණු? very good. 5න් 5 ගත්ත දරුවෝ ඉන්නවා. මේවා පුතේ ලේසි ප්‍රශ්න. දැන් ඔයාලා ඉගෙනගෙන තියෙන ඒවා මේ. තේරුණාද? පළවෙනි වාරයට අදාළව නිබන්ධනාකාරයෙන් අපි ගොඩක් සාකච්ඡා කරලා ආපු පාඩම් මේ තියෙන්නේ. very good. මාරු. ගොඩක් හොඳයි. ඒව දරුවන්ගේ ඔක්කොම වගේ හරිය. දැන් ලකුණු අඩු දරුවෝ මොකද කරන්න ඕනේ? මේ කියන වැරදි ටික හදා ගන්න ඕනේ පුතේ. ඒක තමයි පුතාලා කරන්න ඕනේ. හරි. දැන් අපි යමු 11 වෙනි ප්‍රශ්නේ ඉඳලා 15 වෙනකල්. 11 15 කරන් බලන්න. 11 වෙනි ප්‍රශ්නේ ඉඳන් 15 වෙනකල්. ටයිම් එක දෙනවා. හරි නේද පුතේ? ඉවරයි නේද? තව වෙලාව ඕනද? නැති වෙති කියලා හිතනවා. බලන්න 11 වෙනි ප්‍රශ්නය. දැන් ටාගට් එක තියාගන්න ඕනේ මොකද්ද? කොහොම හරි මේ ප්‍රශ්න පහෙන් පහම හරියනවා. හැබැයි අවංක වෙලා කරන්න ඕනේ. මට බොරුවට පහෙන් පහයි කියලා වැඩක් නැහැ. පුතාගේ ප්‍රශ්න වැරදිලා නම් අවබෝධ කරගන්න වැරදි ප්‍රශ්නේ මොකද්ද? ඒ කොටස තමයි පුතාලට පාඩම් කෙරිලා නැත්තේ. ඒ නිසානේ මතක නැති හින්දානේ වරදින්නේ. ඒ කොටස ගැන ලොකු අවධානයක් දීලා පාඩම් කරන්න. පාඩම් කරොත් බැරි වෙන්නේ නැහැ අපිට. MCQ වලින්ම ගොඩ දාගන්න පුළුවන් පුතේ. තේරුණාද? මේ කියන MCQ කරලා කටපාඩම් වෙනවා ඔයාලට. බලන්නකෝ බොරු නම් තව ඉස්සරහට MCQ ටික අපි කරගෙන යනකොට ඔයාලට කොච්චර දුරට මේක පාඩම් වෙනවද කියලා එකම ප්‍රශ්නේ මොකද අපිට නැවත හම්බ වෙනවනේ. පුතේ ඒ O levels උනත් අවුරුදු වල ඒ කියන්නේ දැන් පහුගිය අවුරුදු වල ඇවිල්ලා තියෙන ප්‍රශ්නම තමයි පුතාලට කැරකි එන්නේ. නැතුව අමුතුවෙන් මවන්නේ නැහැ ප්‍රශ්න අලුතින්. තේරුණාද? රචනා ප්‍රශ්නත් එහෙමයි. ආපු ප්‍රශ්නම තමයි චුට්ටක් වෙනස් කරලා ඒ ආකෘතියටම දෙන්නේ. එතකොට අපිට ප්‍රශ්න පත්තර කරලා පුරුදු වෙන්න කියන්නේ අන්න ඒකයි. කොච්චර අපි පාඩම් කරලා ඔළුවේ දැනුම පුරවගෙන හිටියත් වැඩක් නැහැ පේපර්ස් කරන්න නැතිව. සමහර දරුවෝ ඉන්නවා පුතේ අන්තිම මාස ටික. තේරුණාද? සමහර දරුවෝ මේ ගහන ගේම් එක මම කියන්නේ ඒක මරු.
සමහර දරුවෝ ඉන්නවා පාඩම් කරන්නේ නැහැ. දැන් එහෙම කියලා ඔයාලා වැරදි ආදර්ශ ගන්න බෑ. ඒව ඔට්ටු නැහැ. ඔයාලා පාඩම් කරන්න ඕනේ. මම කියන්නේ ඒ අර W මට්ටමේ ඉන්න දරුවෙක් C එකකට එහෙම එන මට්ටම. නමුත් ඔයාලා එහෙම නෙමෙයිනේ. ඔයාලා ඉන්න ඕනේ A මට්ටමේ. A+ එකේ තමයි ඔයාලා ඉන්න ඕනේ. ඒ දරුවන්ට පාඩම් කරන්න කාලේ නැහැ. මොකද අන්තිම මාසය ආවට පස්සේ තමයි තේරෙන්නේ අයියෝ අපි පාඩම් කරලා නැහැනේ. දැන් මොකද්ද කරන්නේ? මේ වගේ ලේසි සබ්ජෙක්ට් එකකුත් ඔන්න ෆේල් වෙන්නයි යන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? එනවා පේපර් ක්ලාස් වලට. ඒවට විතරයි එන්නේ. කියන්නේ තියරි කරලා ඉවරයිනේ පුතේ. අන්තිම මාසයේදී තියරි ක්ලාස් වල තේරුමක් නැහැනේ. කරන්න ඕනේ. කොටස් ටික කරලා ඉවරයිනේ. අනික අන්තිම මාසයෙන් කොහොමද පාඩම් 18ක් කවර් කරන්නේ? එහෙම බෑ. තේරෙනවද? ඒකකට යනවා නම් අන්තිම මාසේ ගේම් ගහලා බෑ. මුලින් ඉඳලා වැඩ කරගෙන යන්න ඕනේ. දැන් කාලේ ඇති ඔයාලට. තව මාස ගාණක් තියෙනවනේ. මේ කාලය ඇතුළත ඒ කියන්නේ පාඩම් කරලා නැති පාඩම් කරගන්න. මම අද ඔයාලට කියලා දෙන්නම් ඒක. දැන් මෙතන 11 වසරේ දරුවෝ ඉන්න හින්දා මම කිව්වේ 10 වසරේ දරුවෝත් හිතාගන්න 10 වසරේ මුල් පාඩමේ ඉඳලම පාඩම් කරගෙන යනවා. ආයෙ 11 වසරට ගිහිල්ලා 10 වසරේම පාඩම් කරගන්න තියාගන්නේ නැහැ. 10 වසරේ ටික 10 වසරේදීම පාඩම් කරලා ඉවර කළා තමයි 11 වසරට යන්නේ. ඒ අදිෂ්ඨානයේ හිතේ තියාගන්න. නැත්තම් මොකද වෙන්නේ? දැන් ඔයාලගේ සමහර අයලා අක්කලා ඉන්නවා විභාග ලියපු දරුවෝ මේ පාර 10 වසරේව පාඩම් කළත් නෑ 11 වසරේ අවසානට ඇවිල්ලා 11 වසරේ මුල් ඒවා පාඩම් කළත් නෑ. වාර 5කේම පාඩම් කරගන්න වෙලා තියෙනවා එක වාරේ. ඔයාලටත් ඒ දේවල් වෙන්න පුළුවන්. ඇයි ටාගට් එකක් නැතුව වැඩ කරගෙන ගියොත්. ඒ නිකන් වාරයට අදාළව එක්සෑම් එක ලියා ගන්න ඕනේ හින්දා කලින් දවසේ රැයට පොට්ටි කරගෙන පොඩ්ඩක් උඩින් පල්ලෙන් බලාගෙන යනවා. යාළුවොත් එක්ක පුළුවන් නම් කොපියක් ගහ ගන්නවා. ඕ ලෙවල්ස් වලදී ඒ සෙල්ලම් බෑ පුතේ. කොපි කරන්න පුළුවන්ද බෑ. අඳුරන මිස්ලස් වෙලා දින්නේ නැහැ. මොකක් හරි වෙලා වුණොත් එහෙම ඔයාලට විභාගෙත් ඉවරයි. ආයි විභාග ලියන්න දෙන්නෙත් නැහැ. ඒ හින්දා එහෙම බෑ. අන්තිම ටිකෙන් ගේම ගහන්න බෑ. දැන් ඉඳලම වැඩ ටික කරගෙන යන්න. එකම ප්‍රශ්න අපිට හම්බ වෙන අවස්ථා තියෙනවා. ඒව ඔලුවට ගන්න. මම කියන්නේ අර අන්තිම මාසෙන් සමහර දරුවෝ ඉන්නවා සම්පූර්ණ ප්‍රශ්න පත්‍රමයි කරන්නේ. කළා ඒවටම පැට්‍රිස් වෙලා කොහොම හරි හොඳ රිසල්ට්ස් එකකට යන දරුවෝත් ඉන්නවා. මම කියන්නේ ඒකක් බැරි වුණත් B එකකට C එකකට. එහෙනම් පුතාලා ඒකට යන්න මොකද්ද කරන්න ඕනේ? දැන් ඉඳලම වැඩ ටික බැලන්ස් කරලා කරගෙන යන්න ඕනේ. ඉතිහාසය විතරක් නෙමෙයි පුතේ ඔක්කොම සබ්ජෙක්ට් එහෙම තමයි. නැත්තම් තේරුමක් නැහැ. ඔක්කොම සබ්ජෙක්ට් වලට 10 වසර ටික 10 වසරේදීම පාඩම් කරලා ඉවර කරගන්න. ආයෙ 11 වසරට අරගෙන යන්න එපා. හරි. බලන්න 11 වෙනි ප්‍රශ්නය. 11 වෙනි ප්‍රශ්නය අහන්නේ පූර්ව රාජ්‍ය සමයේ පරුමකවරුන්ට කිසියම් ආකාරයක ප්‍රාදේශීය පාලන බලයක්. පරුමකවරුන්ට පුතේ කොහොමද තියෙන්නේ ප්‍රාදේශීය පාලන බලයක්. යම්කිසි ප්‍රදේශයක ගමකට ඒක සීමා වෙන්නේ නැහැ. යම්කිසි ප්‍රදේශයකට සීමා වෙන බලයක් තියෙනවා පරුමකවරුන්ට. ඒ බව තහවුරු වන සෙල්ලිපිය හමු වී ඇත්තේ. දැන් පුතාලට ඕකම පහළ ප්‍රශ්නයෙන් බැලුවා නම් ඒත් පිළිතුර හම්බ වෙනවා. මොකද්ද පුතේ 11 වෙනි ප්‍රශ්නෙට පිළිතුර එවන්න බලන්න chat එකට. 11 වෙනි ප්‍රශ්නෙට පිළිතුර මොකද්ද? මොකද්ද පිළිතුර? කොහෙන්ද chat එකට එවන්නේ නැහැ නේ කවුරුත්. very good පුතේ පිළිතුර අංක 3 කණ්ඩලම ප්‍රදේශයේ කොත්ගල් කන්ද නම් ස්ථානයෙන් මේ ස්ථානයෙන් හමු වෙන සෙල්ලිපිය තමයි පුතේ පැහැදිලි වෙන්නේ පරුමකවරුන්ට යම්කිසි ප්‍රදේශයක පාලන බලයක් තිබුණා කියන්න. බලන්න 12 වෙනි ප්‍රශ්නේ. කණ්ඩලම කොත්ගල් කන්දේ සෙල්ලිපියේ සඳහන් වන අන්දමට තොට බොජක යනුවෙන් සඳහන් කර ඇත්තේ. තොට බොජක කියන්නේ තීරිතය අනුභව කරන්න. අයබදු ලබා ගන්න. මොකද්ද පිළිතුර වෙන්නේ? මේක සඳහන් කරලා තියෙන්නේ තොටුපළෙන් ලැබෙන ආදායම පරිහරණය කළ පරුමකයෙකු ගැන. පිළිතුර පුතේ අංක 1. තොටුපළෙන් ලැබෙන ආදායම පරිහරණය කළ පරුමකයෙකු ගැන. තොට බොජක කියන්නේ තීරිතය අනුභව කරන්න. ඒ කියන්නේ තොටුපළ වලින් අයබදු ලබා ගැනීම. බලන්න පුතේ 13 වෙනි ප්‍රශ්නය. පවුල යන අදහස දීමට පැරණි කාලයේ භාවිතා කර ඇති වචනය. පවුල කියන අදහස දෙන්නේ පැරණි කාලේ භාවිතා කරලා තියෙන පිළිතුර අංක 3 කුල. පිළිතුර පුතේ අංක 3 කුල කියන අදහසින් තමයි පුතේ පවුල කියන එක අර්ථවත් වෙන්නේ. තේස්සන් කරන්න බලන්න 13 වෙනි ප්‍රශ්නේ හරි දරුවෝ chat එකට එවලා තියෙන පිළිතුරු ගොඩක් අයගේ වැරදි. ඒකයි මම අහන්නේ. very good.
මරු. ලෝව හෑන් කරන්න. බලන්න පුතේ ඊට පස්සේ 14 වෙනි ප්‍රශ්නය. පවුලක ප්‍රධානියා හඳුන්වා ඇත්තේ මං ඉස්සෙල්ලත් ඇඳලා පෙන්නුවා. පවුලක ප්‍රධානියා කවුද? පිළිතුරු අංක 2 ගෘහපති. පිළිතුරු අංක 2 ගෘහපති. බලන්න පුතේ 15 වෙනි ප්‍රශ්නය. රෝමයට ගිය ශ්‍රී ලාංකික තානාපතිවරයෙක් ගෙන ආ වීදුරු පබළු වලින් රුවන්වැලි සෑය අලංකාර කිරීමට පියවර ගත්තේ කවුද? මොන රජතුමාද? පිළිතුර පුතේ අංක 3 බාතිකාභය රජතුමා. බාතිකාභය රජතුමා. පුතේ 15ට පිළිතුර අංක 3 බාතිකාභය රජතුමා. හරි. දැන් ලකුණු දාගෙන යන්න පහෙන් කීයද කියලා. 12 වෙනි එකට පිළිතුර පුතේ අංක 1, 12ට පිළිතුර අංක 1. කීයද ලකුණු 11 ඉඳන් 15 වෙනකම් ප්‍රශ්න ටිකට පුතාලගේ ලකුණු කොහොමද? හරි. ලකුණු 4 ගත්ත දරුවෝ ඉන්නවා. good. කමක් නැහැ. කයින් වැරදිලා තියෙන්නේ. ඒක අපි හදාගමු. අනිත් දරුවන්ගේ කොහොමද? very good. 5න් 5 ගත්ත දරුවෝ ඉන්නවා. මරු. පුතේ දැන් අපි කරමු 16 වෙනි ප්‍රශ්නේ ඉඳලා 20 වෙනකල් 16 20 කරන්න පටන් ගන්න. කරන්න පුතේ තව වෙලාව තියෙනවා. තව වෙලාව තියෙනවා. හරි අපි සාකච්ඡා කරමු. බලන්න පුතේ 16 වෙනි ප්‍රශ්නය. දේවානම් පියතිස්ස රජතුමාගේ රාජ්‍ය සමය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය කුමක්ද? අහන්නේ නිවැරදි ප්‍රකාශය කුමක්ද කියලා. පළවෙනි එක තියෙනවා ප්‍රාදේශීය පාලකීන් පරදවා බලය තහවුරු කර ගැනීම. ඒක හරියන්නේ කාටද? ඒක පණ්ඩුකාභය රජතුමාට ගැලපෙනවා. දසවන රාජවර්ෂයේදී ග්‍රාම සීමා නියම කිරීම. ඒකත් පණ්ඩුකාභය රජතුමාට ගැලපෙන පිළිතුරක්.
හතරවෙනි එක බලන්න පරුමකවරු සිය ගණනක් රැස්කොට රාජකාරී බාර දීම. ඒක දුටුගැමුණු රජතුමාට ගැලපෙන සිදුවීමක්. දේවානම් පියතිස්ස රජතුමාට ගැලපෙන්නේ පංච කකුද භාණ්ඩ ප්‍රයෝජනයටගෙන දෙවන වරටත් අභිෂේක උත්සවයක් පැවැත්වීම. දේවානම් පිය කියන අභිධානයේ භාවිතා වෙන්නේ දැන් පටන්. පිළිතුර අංක 3. කො දැන් දරුවෝ ඔයාලා chat එකට පිළිතුරු එවන්නේ නැහනේ. කරේ නැද්ද? කරලා තියෙන්නේ කරලා නම් තියෙන්නේ chat එකට answers එවන්න. 17 වෙනි ප්‍රශ්නය. රාජ්‍යත්ව සංකල්ප වර්ධනය වූ අවධියේ පර්වත රාජ්‍යන සංකල්පයෙන් පෙනී සිටීමට උත්සාහ කළ රජ කෙනෙකු වූයේ පර්වත රාජ. කවුද? පළමුවන කාශ්‍යප රජතුමා. 17ට පිළිතුර පුතේ පළමුවන කාශ්‍යප රජතුමා. මොකද ඒ රජතුමා තමයි සීගිරිය තමන්ගේ බලකොටුව බවට පත් කරගෙන හිටියේ. පර්වතයක් තමන්ගේ බලකොටුව බවට පත් කරගෙන හිටියේ. පිළිතුර අංක 1. 18 වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ දේශපාලන බලය මධ්‍යගත වීමෙන් පසුව රාජ්‍ය පරිපාලන සැකැස්මට අනුව බත්තංගු යනුවෙන් හඳුන්වා ඇත්තේ. නමින්ම තේරෙනවා. මොකද්ද බත්තංගු? පුතේ පිළිතුර අංක 3 භෝජනශාලා අධිකාරී. පිළිතුර අංක 3 භෝජනශාලා අධිකාරී. බලන්න 19 වෙනි ප්‍රශ්නය. අපි මේක ඉගෙන ගත්තා. රජවරු ගැන මම පුතාලට 10 වසරේ දරුවන්ට තියරි ක්ලාස් එකේදී වෙනම ලොකු නෝට් එකක් දුන්නා. ඉස්සෙල්ලම දුන්නා පණ්ඩුකාභය රජතුමා ගැන. දේවානම් පියතිස්ස රජතුමා ගැන, දුටුගැමුණු රජතුමා ගැන, ඊට පස්සේ වසඹ රජතුමා, පළමුවෙනි විජයබාහු රජතුමා. මේ කියන රජවරු ගැන වෙනම නෝට්ස් දුන්නා ඔයාලට. පොතේ තියෙන කරුණු වලට අමතරව ලොකු කරුණු ප්‍රමාණයක්. දැන් පුතාලා අලුතින් මේ මාසෙ ඉඳලා සම්බන්ධ වෙන දරුවන්ට පළවෙනි වාරයට අදාළ සියලුම නිබන්ධන පුතේ ගන්න හැකියාව තියෙනවා. තේරුණාද? මේ කියන ඒ කියන්නේ ඔයාලට පළවෙනි වාරේ වැඩ කොටස මගේ හැරිලානේ තියෙන්නේ. ගැටලුවක් නැහැ, කිසිම කලබලයකුත් නැහැ. පුතාලට පළවෙනි වාරයට අදාළ නෝට්ස් ටික මේ මාසෙ ඉඳලා සම්බන්ධ වෙන දරුවන්ට නොමිලේ ලබා ගන්න පුළුවන්. තේරුණාද? මේ මාසෙ ඉඳලා සම්බන්ධ වෙන දරුවන්ට පමණි. පැහැදිලිද? ටියුට්ස් දෙනවා ඔයාලට, ප්‍රසන්ටේෂන් දෙනවා. පැහැදිලිද? ඒත් එක්කම තව පින්තූර පොත් ටික හම්බ වෙනවා, සිතියන් ටික හම්බ වෙනවා, ලංකා සිතියන්, ලෝක සිතියන්. ඒ කියන ඔක්කොම ටික මේ මාසේ ඉඳලා සම්බන්ධ වෙන දරුවන්ට පළවෙනි වාරයට අදාළව නොමිලේ ලබා ගන්න හැකියාව තියෙනවා. හරි. පුතේ 16ට පිළිතුර අංක 3 අහන දරුවා ලකුණු කරගන්න. 16ට පිළිතුර අංක 3. අපිට තියෙන්නේ 19 වෙනි ප්‍රශ්නේ. මම කිව්වා දැන් රජවරු ගැන පුතාලට පොතේ තියෙන දැනුමට වැඩිය ලොකු කරුණු ප්‍රමාණයක් මම තියරි ක්ලාස් එකේදී ඔයාලට උගන්වලා තියෙන්නේ. තමන්ගේ සොහොයුරියට පාණ්ඩ කුමාරයෙකු විවාහ කර දීමෙන් ඥාති සම්බන්ධතා හරහා ස්ථාවර දේශපාලන බලයක් ගොඩනගා ගැනීමට ක්‍රියා කළ පොළොන්නරු පාලකයා වන්නේ කවුද? කීර්තිශීලී ශංකමල්ල රජතුමාද, පරාක්‍රම පාණ්ඩයද, පළමුවන පරාක්‍රම බාහුද, නැත්නම් මහා පරාක්‍රම බාහු කියලා කියන පළමුවන පරාක්‍රම බාහුට පළමුවන විජයබාහු රජතුමාද? පුතේ පිළිතුර අංක 4 පළමුවන විජයබාහු රජතුමා. එතුමා තමයි තමන්ගේ සහෝදරිය වුණ මිත්තා කුමරියට පාණ්ඩ කුමාරයෙක්ව විවාහ කර දුන්නේ. ඒ වගේම තමන් තිලෝක් සුන්දරිය කියන කාලිංග වංශික කුමාරිකාව විවාහ කරගත්තේ. දැන් රජවරු දේශපාලන සම්බන්ධතා මේ හරහා දේශපාලන සම්බන්ධතා වර්ධනය කරගෙන තියෙනවා පුතේ. විවාහ සම්බන්ධතා ඔස්සේ. තේරුණාද? ඒ වගේම ආගමික සම්බන්ධතා තිබිලා තියෙනවා. මේ ඔක්කොම වෙලා තියෙන්නේ එයාලගේ දේශපාලනයේ රටවල් අතර තියෙන ස්ථාවර කරගන්න. එතකොට දැන් හිතන්න හදිසියේ ඉන්දියාවේ වෙනත් රාජධානියකින් ආක්‍රමණයක් ලංකාවට එල්ල වුණා. ගැටලුවක් වෙනවද නැහැ? තමන්ගේ සහෝදරිය විවාහ වෙලා ඉන්නේ පාණ්ඩ්‍ය දේශයත් එක්ක. තමන් විවාහ වෙලා තියෙන කාලිංග දේශයත් එක්ක. එතකොට මේ දේශ දෙකෙන්ම පුතේ ලංකාවට උදව් ගන්න පුළුවන්. අන්නේ වගේ දේවල් මූලික කරගෙන තමයි අතීතයේ රජවරු විදේශ රටවල් එක්ක පුතේ සම්බන්ධතා ගොඩනගාගෙන තියෙන්නේ. තේරුණාද? අන්නේ වගේ අරමුණු. නිකම් මෙයා ලස්සන කුමාරිකාව ඒකම නෙමෙයි අරමුණ වෙලා තියෙන්නේ. තේරුණාද? යාළගේ දේශපාලන පැවැත්මට ඉදිරි ගමනට වැදගත් වෙන දේවල් තමයි එයාලා කරගෙන තියෙන්නේ. ඒකනේ තමන්ගේ සහෝදරිය වුණ මිත්තා කුමරියවත් විවාහ කරලා දෙන්නේ.
පාණ්ඩ කුමාරයෙක්ට නැත්නම් ලංකාවේ කුමාරවරු නැද්ද නේද? ලංකාවෙන් ආක්‍රමණයක් එල්ල වුණත් ඊට පස්සේ ඉන්දියාවෙන් ආක්‍රමණයක් එල්ල වුණත් ගැටලුවක් වෙන්නේ නැහැ. ඉන්දියාවේ තමන්ට හිතවත් රාජ්‍යයන් දෙකක්ම මේ වෙනකොට පළමුණු විජයබාහු රජතුමත් එක්ක ඉඳලා තියෙනවා. එතකොට කොහෙත්ම ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. අවසාන ප්‍රශ්නය. 20 වතාවක් චීනයට රාජතාන්ත්‍රික දූත ගමන් සිදු වූයේ මොන රජතුමාගේ කාලෙදිද පුතේ? මේවා උගන්වලා තියෙන්නේ. මොන රජතුමාගේ කාලයේදීද? පිළිතුර අංක 2 6 වන අග්‍රබෝධි රජුගේ කාලයේදී. 19ට පුතේ පිළිතුර අංක 4. 19ට පිළිතුර අංක 4. හරි 20ට පිළිතුර අංක 2. දැන් කවුන්ට් කරන්න. දැන් අපි MCQ එකෙන් අපිට MCQ කීයක් තියෙනවද පුතේ? 40ක් තියෙනවා. 40න් මේ වෙනකොට 20ක්ම කරලා ඉවරයි. 20න් කීයද කියලා දාගන්න මෙතන පුතාලා. 20න් කීයද කියලා දාගෙන හරි 20න් කීයද කියලා පුතේ දාගෙන කියන්න මට ලකුණු. very good. පරුෂා ලකුණු 19යි. නිම්සරණි 19යි. very good. ගොඩක් හොඳයි. එක ප්‍රශ්නයයි වැරදිලා තියෙන්නේ. අල්ල ගන්න මොකද්ද වැරදිලා තියෙන ප්‍රශ්නය කියලා. highlight කරලම තියාගන්න. ආයේ ඒ වගේ ප්‍රශ්න හම්බුනහම වරද්ද ගන්න එපා. ඒක තමයි කරන්න ඕනේ. පුතේ බලන්න 17 වෙනි එකට පිළිතුරු අංක 1. දැන් මේ ලකුණු කරගන්න බැරි වුණ දරුවන්ට කියන්නේ අහලා තියෙන දරුවා මාක් කරගන්න. 17ට පිළිතුරු අංක 1, 18ට පිළිතුරු අංක 3, 18ට 3, 19ට 4, 20ට 2, 20ට 2. හරි. දාන්න බලන chat එක ලකුණු. දැන් අනිත් අයත් එවන්න. ලකුණු කීය වුණත් කමක් නැහැ. මම නම් කියන්නේ නැහැ. අර වැඩි ගත්ත හින්දා මම කිව්වේ නැත්නම් මම නම් කියන්නේ නැහැ පිටේ. very good. ගණිත very good. පැස්ස කවුද? ඩේමියන් නේ. ඩේමියන්. very good. 20න් 20යි. මාරු. කොහොනිද දරුවෝ? කම්මැලි වගේද ලකුණු කියන්නේ නැත්නම් කරේ නැතුව ටීචර් කියනකම් ඉඳලා ලකුණු කරගත්තද? very good. තනුදික. තනුදිකා. very good. දැන් පුතේ ඔයාලා මේ ඉගෙනගෙන තියෙන පාඩම්නේ. ඉගෙනගෙන තියෙන පාඩම් වලට අදාළව MCQ ටික අපි කර කර යමු. පේපර් ක්ලාස් එකේ වගේම රචනා ප්‍රශ්න තේරුණාද? එහෙම තමයි පුතාලට ලකුණු හදාගන්න ඉතාමත්ම ලේසි ක්‍රමය වෙන්නේ. හරි. අර පුතාගේ නම නැහැනේ. ස්කෝල් නේම් එක තමයි තියෙන්නේ. St. Anthony's College. very good. ලකුණු. නම නැහැ ඉතින් ස්කූල් එකේ නේම් එක තමයි මට කියන්නේ. හොඳයි. ඔයාලා ගොඩක් හොඳයි. ඔයාලගේ ලකුණු ගොඩක් හොඳයි. දැහැම very good. හරි අපි දැන් කරමු පුතේ 21 වෙනි ප්‍රශ්නේ ඉඳලා 25 වෙනකල්. 21 25 කරන්න බලන්න දැන්.
පුතේ මේ වෙනකොට PDF එක ඔයාලට දීලා තියෙන්නේ. මැසේජ් එක දාලා තියෙන දරුවන්ට මම හිතන්නේ එහෙනම් PDF එක හම්බ වෙලා නැතුව ඇති. මේ ප්‍රශ්න පත්‍රය හම්බුනේ නැති දරුවෝ ඉන්නවද? ප්‍රශ්න පත්‍රය හම්බුනේ නැති දරුවෝ ඉන්නවද? ඒ කියන්නේ ගෲප් එකේ නැති දරුවෝනේ. පුතේ මම chat එකට දාන නම්බර් එකට පුතාලා හැමෝම නෙමෙයි groups එකකවත් නැති දරුවෝ මැසේජ් එකක් දාන්න. මම group link එකක් එවනවා ඊට පස්සේ පුතාලා ඒකට add වෙන්න. මේ මාසේ පුරාවටම මේ වගේ කරපු paper class 10 ශ්‍රේණිය 11 ශ්‍රේණිය recordings ටික පුතාලට YouTube හරහා බලන්න පුළුවන්. අදාළ recording වල links ඊට පස්සේ කරපු ප්‍රශ්න පත්‍ර tunes ටික මොකද 10 වසරත් 11 වසරත් අපි පටන් ගත්ත 4 වෙනි පාඩම. තේරුණාද? 11 වසරේ දරුවන්ටත් 4 වෙනි පාඩම පටන් ගත්තා. 10 වසරේ දරුවන්ටත් 4 වෙනි පාඩම පටන් ගත්තා. ඒකට අදාළව පුතේ ටියුට්ස් දීලා තියෙන්නේ මේ වෙනකොට. ඒවා ෆිල් කරගෙන යන ගමන් ඉන්නේ අපි තියරි ක්ලාස් හරහා. ඒ ටික පුතාලට ගන්න පුළුවන්. මම දෙන නම්බර් එකට මැසේජ් එකක් දාන්න අනිවාර්යයෙන්ම. දාලා මේ මාසේ පුරාවටම පළවෙනිදා ඉඳලා 14 වෙනිදා වෙනකම් කරපු ටික මගෙන් ඉල්ල ගන්න. මොකද ඒ ටික වැදගත්. හරි. මම දානවා නම්බර් එකේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න පුතේ. හරි නම්බර් එක දැම්ම පුතේ ටියුට්ස් නැති දරුවෝ ඒකට දැම්ම මැසේජ් එකක් දාලා තියන්නකෝ. නමයි පාසලයි ශ්‍රේණියයි එක්ක නැත්තම් පාසල ඕනේ නැහැ නමයි දිස්ත්‍රික්කයයි ශ්‍රේණියයි එක්ක මැසේජ් එක දාලා තියන්න. මොකද මෙතන 10 වසරේ 11 වසරේ ක්ලාස් දෙකේම දරුවෝ ඉන්නවා. දැන් ලබන සතියේ ඉඳලා ඔයාලට පුතේ වෙන්නේ 10 වසර දරුවන්ට තියෙන්නේ අද 11 වසර දරුවන්ට තියෙන්නේ ඉරිදා පේපර් ක්ලාස්. මෙහෙම මික්ස් වෙලා යන්නේ නැහැ අදින් පස්සේ. අද හැමෝටම එන්න අවස්ථාව තියෙනවනේ ඒ හින්දා තමයි මෙහෙම යන්නේ. නැත්තම් 10 වසර දරුවන්ට දැන් 11 වසර දරුවන්ට ඒක ගැටලුවක් නැහැ පුතේ. 11 වසරේ ලියාපදිංචි වෙන දරුවන්ට 10 වසරේ ඔක්කොම ක්ලාස් ටිකත් නොමිලේ ඒ වගේම දෙන රෙකෝඩින්ග්ස් ටික ප්‍රසන්ටේෂන් ටියුට්ස් ඒ ඔක්කොමත් නොමිලේ 11 වසරේ දරුවන්ට. 10 වසරේ ක්ලාස් ටික ඔක්කොම ෆ්‍රී. ටියුට්ස් ටික රෙකෝඩින්ග්ස් පික්චර් බුක් මැප් ඒ ඔක්කොම ෆ්‍රී. ෂෝට් නෝට්ස් ඒ දරුවන්ට එන්න පුළුවන්. දැන් 10 වසරේ දරුවන්ට වැඩක් නැහැ නේ. 11 වසරේ ක්ලාස් වලට ගිහිල්ලා දැම්මම නේද? ඒක අපි එතකොට 11 වසරේ ගියාට පස්සේ පුතාලට 10 වසරේ මග හැරෙන පාඩම් ටික ෆ්‍රී. හරි අපි සාකච්ඡා කරමු. බලන්න 21 වෙනි ප්‍රශ්නය. 21 වෙනි ප්‍රශ්නය. කාශ්‍යප කුමරුට ධාතුසේන රජුගෙන් රාජ්‍යය පැහැර ගැනීමට සිදු වූයේ. මේ හේතුව හින්දා තමයි කාශ්‍යප රජතුමා පසු කාලීනව සීගිරිය තම බලකොටුව බවට පත් කරගන්නේ. මුගලන් එක්ක ලොකු සටනක් යනවා. මොකද්ද මේකට හේතුව? අගබිසවගේ දරුවන්ට පමණක් රාජ්‍ය හිමිවන නිසා. එහෙම එකක් නැහැ. අගබිසව නෙමේ අනිත් බිසවවරගේ දරුවන්ටත් රජකම උරුම වෙනවා. තමාගේ මව ධාතුසේන රාජුගේ දෙවන බිසවක් නිසා තමන්ට රජකම හිමි නොවන නිසා. තුන්වෙනි එක තමාට රජකම නොදී බාල සහෝදරයාට රජකම දීමට පිය රජු ක්‍රියා කළ නිසා. හතරවෙනි එක රජතුමා සියලුම ධනය මුගලන් කුමරුට දෙන අපේක්ෂාවෙන් සඟවාගෙන සිටි නිසා. පුතාලා හිතන්නේ මොකද්ද මේකට පිළිතුර වෙන්න ඕනේ? එවන්න chat එකට 21 වෙනි ප්‍රශ්නයට පිළිතුර වෙන්න ඕනේ මොකද්ද පුතේ? 21ට පිළිතුර වෙන්න ඕනේ මොකද්ද? very good. තමාගේ මව ධාතුසේන රජුගේ දෙවන බිසවක් නිසා. ඒ කියන්නේ පුතේ සාමාන්‍යයෙන් පළවෙනි බිසව නැත්නම් අග බිසවගේ පුතාට තමයි පුතේ රජකම උරුම වෙන්නේ. එතකොට මේ කියන ධාතුසේන රජතුමාගේ අග බිසවක් නෙමෙයි කාශ්‍යප රජුගේ මව. තේරුණාද? එතකොට කාශ්‍යප රජුට රජකම උරුම වෙන්නේ නැහැ. රජකම උරුම වෙන්නේ මුගලන් කුමාරයාට. රාජ්‍යත්වයේ පැහැර ගැනීමට අවශ්‍ය නිසා තමයි පුතේ මොකද්ද වෙන්නේ? කාශ්‍යප රජතුමා මුගලන් එක්ක සටන් කරලා රාජ්‍යය පැහැර ගන්නේ. රාජ්‍ය යන නියම උරුමකරුවා මුගලන් කුමාරයා. මොකද එයා තමයි අගවිසවගේ පුතා වෙන්නේ. පැහැදිලිද? තේරුණාද පුතේ? පිළිතුර අංක 2. ආර්ථිකයේ දියුණුවට කළ මෙහෙවර නිසා මින්නේර් දෙවියන් නැත්නම් මහසෙන් දෙවියන් කියලා හඳුන්වනවා. කවුද මේ විදියට ප්‍රසිද්ධියටපත් උනේ?
පුතේ පිළිතුර අංක 2 මහසෙන් රජතුමා 6 වසරේ චූටි නංගිලා මල්ලිලත් ඕවනම් දන්නවා. හින්ද වරද්ද ගන්න එපා. මින්නේරි දෙවියන් කියලා කියනවා, මහසෙන් දෙවියෝ කියලා කියනවා, හත් රජුරු බණ්ඩාර කියලා කියනවා. මේ විදියට හඳුන්වන්නේ මහසෙන් රජතුමාව. පොළොන්නරුව පාලන මධ්‍යස්ථානයක් ලෙස තෝරා ගැනීමට බලපා තියෙන ප්‍රධාන හේතුව. හේතු ඔක්කොම හරියන්න පුළුවන්. නමුත් අහන්නේ මොකක්ද ප්‍රධාන හේතුව? පළවෙනි එක තියෙනවා ගෝකර්ණතිත්ත වරායේ වෙළඳ කටයුතු පාලනය කිරීමට එහි සිට පහසු වීම. රටවල් සමග වෙළඳ සම්බන්ධතා පැවැත්වීමට පහසු වීම. තුන්වෙනි එක තියෙනවා බුරුම දේශයෙන් භාණ්ඩ ආනයනය කිරීමේ පහසුව සඳහා අවශ්‍ය වීම. හතරවෙනි එක තියෙනවා රුහුණු රටේ ඇති වූ අභ්‍යන්තර ආරවුල් මර්ධනය කිරීමට පහසු වීම. පුතේ මොකද්ද පිළිතුර? දැන් පළමු වරට පොළොන්නරුව සිය පාලන මධ්‍යස්ථානය කරගත්තේ පළමුවන විජයබාහු රජතුමා විසින්. ඒකට හේතුව තමයි ගෝකර්ණතිත්ත වරාය වෙළඳ කටයුතු අනුරාධපුරයට වැඩිය පුතේ පොළොන්නරුවේ ඉඳලා මෙහෙවන එක පහසු වුණා. දුර ප්‍රමාණය අනුව. පුතේ පිළිතුර අංක 1 ගෝකර්ණතිත්ත වරායේ වෙළඳ කටයුතු පාලනය කිරීමට පහසු වීම. ඒ විදිහට තෝරගත්තේ පළමුවන විජයබාහු රජතුමා විසින්. පිළිතුර අංක 1. බලන්න පුතේ 24 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්න අංක 24. පංච කකුද භාණ්ඩ පමණක් සඳහන් වන නිවැරදි පිළිතුර තෝරන්න. මොකක්ද පුතේ නිවැරදි පිළිතුර? අංක 1ද 2ද 3ද 4ද? මොකක්ද පිළිතුර වෙන්න ඕනේ? පුතේ පිළිතුර විනාඩියක් දෙන්න. සෝරි පුතේ. බව්බව්ගේ සද්ද ඇහුණා නේද? ඔයාලට ඩිස්ටර්බ් වෙන්නේ නැති සෝරි. බලන්න මොකද්ද පිළිතුර වෙන්නේ? පංච කකුද භාණ්ඩ පමණක් සඳහන් වන නිවැරදි පිළිතුර. පිළිතුර පුතේ අංක 3. මගුල් කඩුව සේ සත නලල් පටිය මිරිවැඩි සඟල සහ වල් විදුනාව. පුතේ පිළිතුර අංක 3. අංක 3. පිළිතුර අංක 3. මුල් අනුරාධපුර යුගයේදී ගම් කිහිපයකින් සකස් වූ වඩා පුළුල් ප්‍රදේශයක් පාලනය කළ පුද්ගලයින් හඳුන්වන ලද්දේ. මොකක් කියලාද පුතේ? මුල් අනුරාධපුර යුගයේදී ගම් කිහිපයකින් සකස් වූ වඩා පුළුල් ප්‍රදේශ. ගමක් පාලනය කරේ නම් ගමික විසින්. එතකොට පුතේ යම් කිසි ප්‍රදේශයක් පාලනය කරන්න බලය තිබුණේ කාටද? ගම් කිහිපයකින් සමන්විත ප්‍රදේශයක්. පුතේ පිළිතුර අංක 3 පරුමක. පරුමක මතක තියාගන්න මපුරු මුකා කියන්නේ කාටද? මපුරු මුකා කියන්නේ රජතුමාට. පරුමක කියලා කියන්නේ යම්කිසි ප්‍රදේශයක් පාලනය කරපු පුද්ගලයා. හරි. පුතේ දැන් ලකුණු කොහමද? 21 25 ප්‍රශ්න වලට ලකුණු කීයද? 21 25 ප්‍රශ්න වලට පිළිතුරු කොහොමද? ලකුණු කොහොමද? very good. 5න් 5 ගත්ත දරුවෝ ඉන්නවා. දැන් ලකුණු අඩු දරුවෝ හදාගමු. හරි. ගොඩක් හොඳයි ඔයාලගේ ලකුණු මට්ටම. පුතේ 26 30 26 30 ප්‍රශ්න ටික කරන්න. 26 30
හරිද පුතේ? සාකච්ඡා කරමුනේ. හරි. 26 වෙනි ප්‍රශ්නය. විශාල ප්‍රමාණයේ වැව් 16ක් කරවීමට තරම් වසඹ රජතුමා පියවර ගත්තේ. මහා වැව් හැදීමේ පුරෝග්‍රාමියා වෙන මේ කියන වසඹ. ඒකට හේතුව මොකද්ද? පිළිතුර අංක 1. ඉන්දියාවේ ක්‍රිෂ්ණ ගංගා නිම්නයේ ඇති වූ ආහාර හිඟයක් නිසා මෙරටින් සහල් අපනයනය කරන්නට සිදු වුණා. එතකොට පුතේ මොකද වෙන්නේ? ලංකාව තුළ වැඩි වශයෙන් සහල් නැත්තම් කෘෂිකර්මාන්තය කරන්න ඕනේ සහල් ලබා ගන්න. එතකොට මහා පරිමාණයෙන් කරන්න නම් අර කියන කුඩා ගම්වැව් වලින් කරලා ඇතිද? නැහැ. මහා වැව් හදන්න ඕනේ පුතේ. ඒ හින්දා තමයි මහා වැව් හදන්න වසඹ රජතුමා මූලික වුණේ. ඒ නිසා මෙයාව මහා වැව් තැනීමේ පුරෝග්‍රාමියා කියලා හඳුන්වනවා. 27 වෙනි ප්‍රශ්නය. 27 වෙනි ප්‍රශ්නය. පණ්ඩුකාභය රජතුමාගේ දසවැනි රාජවර්ෂයේදී සිදු වූ වැදගත් සිදුවීමක් නම් ඉස්සෙල්ලා අපිට හම්බුණා මේ ප්‍රශ්නේ දේවානම් පියතිස්ස රජතුමාට ආදේශ කළා. මම එතකොට කිව්වා මේක කරේ පණ්ඩුකාභය රජතුමා කියලා. මොකද්ද කරේ? පිළිතුර අංක 3 ග්‍රාම සීමා නියම කිරීම. ග්‍රාම සීමා නියම කිරීම. 28 වෙනි ප්‍රශ්නය. දේශපාලන බලය කේන්ද්‍රගත වීම යනුවෙන් හඳුන්වන්නේ. කේන්ද්‍රගත වීම කියන්නේ මොකද්ද? පළවෙනි එක තියෙනවා ප්‍රාදේශීය පාලන ඒකකවලට බෙදා පාලන කටයුතු කිරීම. ඒක විකේන්ද්‍රගත පාලනය. රටේ පාලනය එක් පුද්ගලයෙකු යටතට පත්වීම. පුතේ පිළිතුර අංක 2. කේන්ද්‍රගත වෙනවා කියලා කියන්නේ රටේ පාලනය එක් පුද්ගලයෙක් යටතට පත්වීම. පිළිතුර අංක 2. 29 වෙනි ප්‍රශ්නය. සමස්ත ශ්‍රී ලංකාවම පරිපාලන දිස්ත්‍රික්ක වලට වෙන්කොට එක් දිස්ත්‍රික්කවලට පාලනයට මුලින්ම ඇමතිවරුන් පත් කරන ලද්දේ මොන රජතුමාද? යාපනයේ ප්‍රදේශයේ පාලනය කරන ඍෂිගිරි ඇමතිව පත් කරලා හිටියා. ඍෂිගිරි ඇමති විසින් ඒ ප්‍රදේශයේ පියංගතිස්ස විහාරය හැදුවා කියලා සඳහන් වෙනවා. බලන්න එක ප්‍රශ්නයක් ආවහම කොච්චර ප්‍රශ්න ප්‍රමාණයකට පිළිතුරු ලැබෙනවද කියලා. පුතේ පිළිතුර වසඹ රජතුමා. මේ බව වල්ලිපුරම් රන්සන්නසේ සඳහන් වෙනවා. පිළිතුර අංක 4. අවසාන ප්‍රශ්නය. ප්‍රශ්න අංක 30. ශ්‍රී ලංකාව හා චීනය අතර ඉතා ශක්තිමත් ලෙස සම්බන්ධතා ගොඩනගාගත් පාලකයා වන්නේ කවුද? පිළිතුර අංක 1 6 වන අග්ගබෝධි රජතුමා. පිළිතුර අංක 1 6 වන අග්ගබෝධි රජතුමා. හරි. පුතේ කරන්න 31 වෙනි ප්‍රශ්නේ ඉඳලා 40 වෙනකම් 31 35 40ට යන්න ඕනේ නැහැ 10ක් එකපාර කරන්න ඕනේ නැහැ 5ක්ම කරමු 31 35 පහෙන් පහ ගත්ත දරුවෝ ඉන්නවා very good දැන් මම අහන්න ඕනෙත් නැහැ පුතාලා ලකුණු දානවා good දැන් වැරදි වුණ දරුවෝ හදාගමු වැරදි ටික හරි කරන්න පුතේ 31 ඉඳලා 35 වෙනකල් ප්‍රශ්න ටික 31 30 හරිද පුතේ ඉවරයිද? තව කරන දරුවෝ ඉන්නවනම් රේස් සෑන් කරන්න. කරන දරුවෝ ඉන්නවනම් රේස් සෑන් කරන්න. නැහැ. අපි සාකච්ඡා කරමු. බලන්න 31 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්න අංක 31.
විද්වතුන් සියලු දෙනාගේම අදහස් අනුව පරුමකවරුන් බිහිවීම හා දැඩි සම්බන්ධතාවයක් ඇත්තේ. ඇයි පරුමකවරු බිහි වෙලා තියෙන්නේ? මොන හේතුව නිසාද? ගොඩක් දෙනෙක් පුතේකට අදහස් දක්වන්නේ වැව් නඩත්තු කිරීම. පිළිතුර අංක 3 වැව් නඩත්තු කිරීම. 32 වෙනි ප්‍රශ්නය. අන් අයට පවා උදව් කළ හැකි තරමට ගමිකයින් ධනවත් පිරිසක් බවට පත්ව සිටි පුවතක් ඇතුළත් සාහිත්‍ය මූලාශ්‍රය වන්නේ. ඒ කියන්නේ පුතේ සාමාන්‍යයෙන් ගමිකව පත් කරගන්නේ ගෘහපතීන් සියලු දෙනා අතරින් වත් පොහොසත්කම් තියෙන පුද්ගලයෙක්ව. හේතුව මොකද්ද? යම්කිසි පීඩන කාලයක් ආවොත් අනිත් අයටත් උදව් කරගෙන ඉන්න පුළුවන් කියන සිතුවිල්ල මත. ඒ බව හොඳටම පිළිගන්න පුළුවන් නැත්නම් පැහැදිලි වෙන උදාහරණය මොකද්ද? පළවෙනි එක තියෙනවා සමන්තපාසාදිකාව, දෙවෙනි එක තියෙනවා ජාතකට්ට කතාව, තුන තියෙනවා සද්ධර්ම ලංකාරය, හතර තියෙනවා පූජාවලිය. පුතේ පිළිතුර අංක 2 ජාතකට්ට කතාව. පිළිතුර අංක 2 ජාතකට්ට කතාව. බලන්න 33 වෙනි ප්‍රශ්නය. ගම් කිහිපයක ජීවත් වූ වැසියන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් තීරණ ගැනීමට බලයක් පැවරී තිබුණු ප්‍රභූ පිරිස් සැලකෙන්නේ මොන නමින්ද? ගම් කිහිපයක ජීවත් වූ වැසියන් පිළිබඳව. එක ගමක නෙමෙයි, ගම් කිහිපයක. පිළිතුර අංක 3 පිළිතුර අංක 2 පරුමකවරුන්. පිළිතුර අංක 2 පරුමකවරුන්. 34 දඹුලු විහාරයේ පිහිටුවා ඇති සෙල්ලිපියකට අනුව නර ඉසර නමින් තමන්ව හඳුන්වාගෙන තියෙන රජතුමා කවුද? කූටකන්න අබේ රජතුමා. පිළිතුර අංක 4 කූටකන්න අබේ රජතුමා. අවසාන ප්‍රශ්නය 35. පියාගෙන් පුතාට රජකම උරුම වීමේ සම්ප්‍රදාය. අපිට සම්ප්‍රදායන් කිහිපයක් තියෙනවා පුතේ ඉගෙන ගන්න. පියාගෙන් පුතාට රජකම හිමි වෙන අවස්ථා තියෙනවා. සහෝදරයාගෙන් සහෝදරයට රජකම හිමි වෙන අවස්ථා තියෙනවා. මේකට අනුව පියාගෙන් පුතාට රජකම උරුම වීමේ සම්ප්‍රදාය අනුව රාජ්‍යත්වයට පත් වූ රජවරුන් ඇතුළත් පිළිතුර. මොකද්ද පිළිතුර? very good. අංක 2 වසම රජතුමාගෙන් පස්සේ යාගේ පුතා වෙච්ච වංකනාසික තිස්ස බලයට පත්වීම. පිළිතුර අංක 2. හරි. දැන් අවසාන ප්‍රශ්න 5. 36 40 අපි බලමු දැන් අවසානයේදී පුතාලගේ ලකුණු කොහොමද කියලා. දැන් පුතේ 36 40 ප්‍රශ්න ටික කරන්න. හරි. සාකච්ඡා කරමු. ඔන්න අවසාන ප්‍රශ්න කිහිපය. අවසාන ප්‍රශ්න 5ට අපි ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ මම පුතාට දෙනවා රචනා ප්‍රශ්නකුත් ලියන්න. ටයිමින් වලට ඒක ලියලා මට එවන්න ඕනේ. ඒකට අදාළ පිළිතුර ඊට පස්සේ මම පුතාලට දෙනවා. ඊළඟ දවස තුල. බලන්න 36 වෙනි ප්‍රශ්නය. අනුරාධපුර යුගයේ සරු ආදායමක් ඉබැයූ අන්තර්ජාතික වරාය මින් කුමක්ද? මේක අනුරාධපුරයටයි පොළොන්නරුවටයි දෙකටම පොදුයි. අනුරාධපුර යුගයේ සරු ආදායමක් ඉපැයූ අන්තර්ජාතික වරාය මින් කුමක්ද? මොකද්ද පුතේ පිළිතුර වෙන්න ඕනේ?
පුතේ පිළිතුර අංක 3 ගෝකර්ණ තිත්තවරාය. පුතේ පිළිතුර අංක 3 ගෝකර්ණ තිත්තවරාය. පහත දී ඇති වගන්ති අතරින් වසම රජතුමා සම්බන්ධ නිවැරදි වගන්තිය. මම මේක ඉස්සෙල්ලත් පුතාලට කියලා දුන්නා. ඉස්සෙල්ලත් පුතාලට මම මේක කියලා දුන්නා. මොකද්ද පිළිතුර වෙන්න ඕනේ? සෝරි පුතේ. 37ට මොකද්ද පිළිතුර? අංක 4 ප්‍රථම වරට විශාල ප්‍රමාණයේ වැව් ඉදි කිරීම. මම කිව්වා ප්‍රථම වරට විශාල ප්‍රමාණයේ වැව් ඉදි කිරීමේ ප්‍රෝග්‍රාමියා වෙන්නේ වසඹ රජතුමා කියලා. අහන්නේ වසඹ රජතුමා සම්බන්ධ නිවැරදි වගන්තිය මොකද්ද කියලා. පිළිතුර අංක 4. මේකත් මම ඉස්සෙල්ලා පුතාලට කියලා දුන්න එකක් තියෙන්නේ. වල්ලිපුරම් රන්පතේ සඳහන් වී ඇති පරිදි පියංගුක තිස්ස නම් විහාරයේ ඉදිකර ඇත්තේ කවුරුන් විසින්ද? යාපනයේ ප්‍රදේශයේ. මොකද වසම රජතුමා ප්‍රදේශවලට බෙදලා පාලන බලයට පත් කරලා තිබුණේ විවිධ නිලධාරී පිරිස්. යාපන ප්‍රදේශයේ හිටිය පාලනය කරන්න ඍෂිගිරි ඇමති. ඍෂිගිරි ඇමති විසින් මේ කියන පියංගුක තිස්ස විහාරය හැදුවා කියලා මම කිව්වා. පිළිතුර මම දැනුත් කිව්වා. පිළිතුර අංක 1 ඍෂිගිරි ඇමති. හරි. ඔන්න තියෙනවා රාජ්‍යත්ව සංකල්ප. පුතාලා ඉගෙන ගන්නවා 10 වසර 3 වෙනි පාඩමේදී රාජ්‍යත්ව සංකල්ප ගැන. යා කරාම හරි පිළිතුර වෙන්නේ මොකද්ද? මහසේන රජතුමාව හඳුන්වනවා මින්නේරි දෙවියන් කියලා. ඊට පස්සේ කූටකන්න අබේ රජතුමා දැන් අපිට ඉස්සෙල්ලා හම්බුණා. මොකක් කියලාද හඳුන්වන්නේ? නරේශ්වර. නැත්නම් නරේසර කියලා හඳුන්වනවා. C BC කාශ්‍යප රජතුමාව මොකක් කියලාද හඳුන්වන්නේ? ආලක මන්දාධිපති. ඊට පස්සේ නිශංකමල් රජතුමාව කාලිංග චක්‍රවර්ති. පිළිතුර අංක 1. පිළිතුර අංක 1. අවසාන ප්‍රශ්නය. පුරාණ ශ්‍රී ලංකාවේ පාලන බලය මුල් මට්ටමේ සිට රාජ්‍යත්වයේ දක්වා විකාශනය වූ අනුපිළිවෙල. මුල් මට්ටමේ ඉඳලා රාජ්‍යත්වයේ දක්වා. මතකයි නේද මම මෙතන ඇඳ පහළට දැන්. මොකද්ද පිළිතුර? අංක 4. ගෘහපති ගමික පරුමක මපුරු මුඛා. පිළිතුර අංක 4. පුතේ 38ට පිළිතුර අංක 1. වල්ලිපුරම් රන්පතේ සඳහන් වෙන පියංගුක තිස්ස විහාරයේ හැදුවේ ඍෂිගිරි ඇමති. හිටිය යාපනයේ ප්‍රදේශයේ. පිළිතුර අංක 1. දැන් බලන්න 40න් ලකුණු කීයද කියලා. 40න් ලකුණු කීයද කියලා කවුන්ට් කරගන්න මම කිව්වට පස්සේ දාන්න. කවුන්ට් කරලා තියාගන්න කිව්වට පස්සේ දාන්න දැම්මම දාන්න එපා. හරි. දැන් chat එකට දාන ලකුණු කොහොමද කියලා පුතාලගෙන් 40න්. very good. 39 ගත්ත දරුවෝ ඉන්නවා. 38යි. මරු. wow 40න් 40ම ගත්ත දරුවෝත් ඉන්නවා. මම කිව්වනේ ඔයාලට පුළුවන්. 32යි. good. මම ටාගට් එක දුන්නේ 30න් එහා ගන්න කියලා. දැන් මෙතන 30න් 15 ගත්ත දරුවෝ ගැටලු කරගන්න එපා. අපි ආවේ ක්ලාස් එකට very good 34 අපි ආයේ ක්ලාස් එකට ආවේ ලකුණු හදාගන්න. තේරුණාද? පුතාලා ලකුණු එකේ හිටියත් මට ප්‍රශ්නයක් නැහැ. ඒක අපිට අප් කරලා ගන්න පුළුවන්. තමන් ගැන විශ්වාස කරන්න. මට පුළුවන් කියන දේ ඇතුලේ ඉඳගෙන වැඩ ටික කරගෙන යන්න. තේරුණාද? එච්චරයි කරන්න ඕනේ. good. මරු 35 37 32 40න් 40 39 තව 29 ගැටලුවක් නෑ මම කිව්වනේ. කිසිම ගැටලුවක් නැහැ ඒ දරුවෝ. එහෙම වුණා කියලා කිසිම ගැටලුවක් නැහැ. හරි. පුතේ මම දැන් ඔයාලට දෙනවා රචනා ප්‍රශ්නයක්. තේරුණාද? හොඳට මේක අහගන්න. මම දෙන්නේ පුතේ 10 වසර දෙවෙනි පාඩමේ. මොකද මේක 10 වසර දරුවන්ගේ පේපර් ක්ලාස් එකනේ. මම දෙනවා පුතාලට 10 වසර දෙවෙනි පාඩමේ. මොනවද දන්නවද? ප්‍රාප්ත ඓතිහාසික යුගය. අපි ජනාවාස පාඩමේදී යුගයන් 3ක් ගැන ඉගෙන ගන්නවා.
ප්‍රාග්-ඓතිහාසික යුගය, පූර්ව-ඓතිහාසික යුගය සහ මුල්-ඓතිහාසික යුගය නැත්නම් ඓතිහාසික යුගය ගැන. එතකොට මේ යුගයන් ගැන අපි ඉගෙන ගන්නකොට පුතේ වෙන වෙනම ඉගෙන ගන්නවා එයාලගේ ජීවන තත්ත්වය මොන වගේද? ආහාර රටාව මොන වගේද? මිනිසුන්ගේ ශාරීරික ස්වභාවය කොයි වගේද? ඊට පස්සේ ගත්තොත් අභිචාර විදි. ඒ කියන්නේ මිනී වැළලීම් සම්බන්ධව එයාලා අනුගමනය කරලා තියෙන මොන වගේ ක්‍රියාමාර්ගද? මේවෙන් අපෙන් රචනා ප්‍රශ්න පුතේ අහන්න පුළුවන්. පැහැදිලිද? අද මම පුතාලට ප්‍රශ්නයක් දෙනවා. මේක ලකුණු 6ක ප්‍රශ්නයක්. තේරුණාද? ලකුණු 6ක ප්‍රශ්නයක්. ප්‍රාග්-ඓතිහාසික යුගයේ මානවයාගේ ජීවන තත්ත්වයයි ආහාර රටාවයි විස්තර කළ රචනා ප්‍රශ්නයක් ලියන්න ඕනේ. දැන් මෙතන ඉන්න දරුවෝ ප්‍රමාණය ඔක්කොම ටික ලියලා මට බලන්න. මම පුතාලට නම්බර් එක දුන්නා ඉස්සෙල්ලා chat එකේ හිටියා. මම අනිවාර්යෙන්ම ලකුණු ඔයාලගේ බලලා එවනවා. තේරුණාද මොනවද අඩුපාඩු ටික කියලා කියනවා. ජීවන තත්ත්වයට පුතාලට ලකුණු 3ක් හම්බ වෙනවා. මම කියවන මේක ලකුණු 6 ප්‍රශ්නයක් කියලා. ආහාර රටාවට පුතාලට ලකුණු 3ක් හම්බ වෙනවා. එකතුව පුතේ ලකුණු 6යි. ඉස්සෙල්ලම කොලයක් අරගෙන ප්‍රශ්නය ලියා ගන්න. ප්‍රාග්-ඓතිහාසික යුගයේ මානවයාගේ ජීවන තත්ත්වය සහ ආහාර රටාව පිළිබඳව විස්තර කරන්න. ලකුණු 6යි කියලා වරහන් තුල ලියා ගන්න. තේරුණාද මොනවද විස්තර කරන්න ඕන? කටු සටහනක් අඳගන්න. ජීවන තත්ත්වයයි ආහාර රටාවයි. මොනවද පුතේ? ජීවන තත්ත්වයයි ආහාර රටාවයි. ඉස්සෙල්ලා පුතාලට හඳුන්වන්න පුළුවන් මේ සැකිල්ල හදාගන්න. මොකද්ද ප්‍රාග්-ඓතිහාසික යුගය කියලා කියන්නේ? තේරුණාද? කොච්චර කාලයකට කලින්ද මානව වර්ගයා බිහි වෙන්න පටන් ගත්තේ? ඒ කියන කොටස් ටික හඳුනගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රාග්-ඓතිහාසික යුගය ගැන තොරතුරු තියෙන ස්ථාන ටිකක් අපිට හඳුන්වන්න පුළුවන්. මොකද ස්ථාන ගොඩක් තියෙනවා. ඊට පස්සේ ප්‍රාග්-ඓතිහාසික යුගයේ මානවයා ජීවත් වෙන්න ප්‍රධාන පරිසර කලාප ටික චුට්ටක් හඳුන්වන්න පුළුවන්. ලොකු විස්තර නෙමෙයි පොඩ හඳුන්වන්න. ඊට පස්සේ එන්න කෙලිම මාතෘකාවට. ප්‍රාග්-ඓතිහාසික යුගයේ මානවයාගේ ජීවන තත්ත්වය පිළිබඳව සලකා බැලීමේදී කොහොමද යාගේ ජීවන චක්‍රය කියලා ලියන්න. එයාලා කොහොමද ආහාර හොයාගත්තේ? මොන වගේ තැන්වලද හිටියේ? ආහාර රටාව ගැන නෙමෙයි මේ ලියන්නේ ආහාර හොයාගත්ත විදිය. දඩේ නිසා තන තන ඇවිද යමින් දවසට කිලෝමීටර් 7ක් විතර ඇවිදගෙන ගියා. ස්ථිර ජනාවාස තිබුණේ නැහැ. ජීවන තත්ත්වයට අපිට ඒ ටික ලියන්න පුළුවන්. ආහාර රටාව ගත්තම ඊට වැඩි එනවා පුතේ. හොඳට විස්තර කරලා ලියන්න ඕනේ. මම මේ සැකිල්ල හදාගන්න ඔයාලට කියලා දෙන්නේ. ආහාර රටාව ගත්තට පස්සේ තෙත් කලාපයේ ජනතාවගේ ආහාර ප්‍රධාන වශයෙන් මොනවද? වියලි කලාපයේ මොනවද? ඒවා වෙනස් වෙන්නේ කොහොමද? සත්තුන්ට උදාහරණ කාපු සත්තුන්ට එයාලා සත්තුන්වනේ අනුභව කරේ. ඒවට උදාහරණ ඒ පිළිබඳව සාක්ෂි ලැබෙන ස්ථාන මේ කියන ඔක්කොම ටික පුතේ විස්තර කරන්න පුළුවන්. දැන් රේස්සන් කරන්න ප්‍රශ්නේ ලියාගත්ත සහ මම කියලා දුන්න ටික තේරුණ දරුවෝ. රේස්සන් කරගෙන යන්න මේ රචනා ප්‍රශ්න ගොනු කරගන්න තේරුණ දරුවෝ. ගොනු කරගන්න පුළුවන් දැන්. ලස්සන්ට ඔක කොලයක ලියන්න ඕනේ. රේස්සන් කරන්න පුතේ. ලියාගන්න තේරුණ දරුවෝ. හරි. ලෝව හැන් කරන්න. ලෝව හැන් කරන්න. රේස්සන් කරේ නැති වුණාට කමක් නැහැ පුතේ. මම හිතනවා උනාට ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඉතින් රේස්සන් කරන්න හිතෙන්නේ නැති වුණාට ප්‍රශ්නයක් නැහැ ඒක. කිසිම ගැටලුවක් නැහැ පුතාලා රේස්සන් කරේ නැහැ කියලා. ඒ වුණත් මතක තියාගන්න පිළිතුර ලියලා එවන දරුවන්ගේ පිළිතුරු ටික මම බලනවා කියලා. බලලා ඔයාලගේ ලකුණු හදනවා. තේරුණාද? පුතේ හැමෝම ගාව මගේ නම්බර් එක තියෙනවා. ඒ නම්බර් එකට පුතාලා ඉතිරි වෙලාවේ ප්‍රශ්නේ ලියලා දාන්න ඕනේ. උපරිම වෙලාව දෙන්නේ රාත්‍රී 10. 10 වෙන්න කලින් පුතේ ප්‍රශ්නෙට පිළිතුරු ලියලා එවන්න ඕනේ. මේකට අදාළ පිළිතුර ඊට පස්සේ මම එවන දරුවන්ට ලබා දෙනවා. ඊළඟ දවසේ ඉඳලා ක්ලාස් එක තුලම පුතේ ටයිමින් වලට ලියන්න පටන් ගන්නවා. දැන් මේ වෙනකන් පන්ති සඳහා ලියාපදිංචි වෙලා නැති දරුවෝ ඉන්නවනේ 10 වසර 11 වසර පුතාලා ලියාපදිංචි වෙන්න. පන්ති ගාස්තු පිළිබඳව ගෲප් එකට දාලා අප්ඩේට් එකක් දෙනවා පුතේ. ඔයාලා දැන්ටත් ගෲප්ස් වල ඉන්නවා. ගොඩක් දරුවෝ මේ වෙනකොට ලියාපදිංචි වෙලා ඉන්නේ. පුතාලට අදාළ නිබන්ධන ටික පළවෙනි වාරයට අදාළ සියලුම දේවල් ලබා ගන්න හැකියාව තියෙනවා. දැන් අදින් පස්සේ ෆ්‍රී ක්ලාසස් ඉවරයි පුතේ. මේ මාසයට අදාළ ආයි ෆ්‍රී ක්ලාසස් නැහැ පුතාලට. ලියාපදිංචි වෙන දරුවන්ට ඊළඟ දවසේ අඟහරුවාදා ඉඳලා පිළිවෙලට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ටියුට්ස් ටික ලබා ගන්න.
ඊළඟ අඟහරුවාදා දිනයට පෙර පන්තිය සඳහා සම්බන්ධ වෙන දරුවෝ ලියාපදිංචි වෙන්න. ඒක ඔයාලට තියෙන වැදගත්කම තමයි පළවෙනි වාරයට අදාළ සියලුම නිබන්ධන ටික පුතාලට මේ මාසයේ ලියාපදිංචි වෙන දරුවෝ සඳහා පමණක් නොමිලේ ලැබෙනවා. තේරුණාද? මොකද වාරයකටම අදාළ නිබන්ධන සෙට් එක ලැබෙනවා පුතේ. හරි. එහෙනම් පුතේ මම මෙතනින් අද දවසේ ක්ලාස් එක අවසන් කරනවා. පුතාලා හැමෝම මේ ප්‍රශ්නයට පිළිතුරු ලියලා මට එවන්න ඕනේ. ඊළඟ දවසට අදාළ ප්‍රශ්න පත්‍රයේ නිබන්ධන ටිකයි පේජ් ගෲප් ඇතුළත් කරනවා. දරුවෝ ඔයාලා හැමෝම print out කරලා ready වෙන්න. ඊළඟ දවසේ 4 වෙනි පාඩමේ ඉතිරි කොටස සහ ප්‍රශ්න පත්‍ර අංක 3 සාකච්ඡා කරනවා. හරි. ලියාපදිංචි වෙලා නැති දරුවෝ මේ සතිය තුල ලියාපදිංචි වෙලා අදාළ ටියුට්ස් ටික ලබා ගන්න පුළුවන්. එහෙනම් පුතේ අපි ඊළඟ දවසේදී හම්බෙමු. අදට එහෙනම් පන්තිය නවත්තනවා. ඊළඟ දවසේදී ආපහු අපි මුණ ගැහෙමු. එහෙනම් හැමෝටම ආයුබෝවන් පුතේ.